ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. ඔයාලා දන්නවද ලෝකේ කොහෙවත් නැති අපේ රටේ එකම එක ගමක විතරක් ජීවත් වෙන පුංචි මාළුවෙක් ගැන. අපි හැමෝම ලංකාවට ආවේනික සත්තු ගැන කතා කරනවනේ. ඒත් මේ මාළුවා ඉන්නේ නම් ගොඩක් ලොකු අනතුරක. සමහර විට තව ටික කාලයකින් මේ පුංචි මාළුවාව අපිට දකින්නවත් ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. අද අපි මේ ගවේෂණය කරන්න සූදානම් වෙන්නේ ඒ කලපිටමඩ කියන ප්‍රදේශයේ පමණක් දකින්න ලැබෙන මේ පුංචි මාළුවා බන්දුල පෙතිය ගැන. මුලින්ම අපි බලමු මේ බන්දුල පෙතිය කියන්නේ කවුද කියලා. විද්‍යාත්මකව කීවොත් මෙයාට කියන්නේ පෙතිය බන්දුල කියලා. මෙයාගේ හැඩරුව ගැන කියනවා නම් මෙයාගේ ඇඟේ දෙපැත්තේ කළු පාට ලප දෙකක් තියෙනවා. මෙයාලගේ පිරිමි මත්ස්‍යයා ගත්තොත් රන්වන් පාටට පුරු රතු වර්ණයන්ගෙන් තමයි හැදිලා තියෙන්නේ. හැබැයි ගැහැණු මත්ස්‍යයා නම් ඒ තරම් වර්ණවත් නැහැ. මේ මාළුව මුලින්ම හොයාගන්නේ 1991 අවුරුද්දේ බන්දුල සමරසිංහ මහත්මයා. ඒ නිසා තමයි බන්දුල පෙතිය කියලා නම තිබ්බේ. බන්දුල සමරසිංහ මහත්මයාට ගරු කිරීමක් විදිහට. ඔයාලා දන්නවද මේ මාළුවගේ තියෙන පුදුම සහගත දේ ගැන? මෙයා මුළු ලෝකෙන්ම කෑගල්ල ගලපිටමඩ කියන ප්‍රදේශයේදී විතරයි අපිට දකින්න ලැබෙන්නේ. විශේෂම දේ ඒ ප්‍රදේශයෙන් කිලෝමීටර් 1.5ක් වගේ ප්‍රදේශයක පුංචි ඇල පාරක් විතරයි මෙයාගේ නිවහන. ඒ ඇල පාරට මොනවා හරි වුණොත් මේ වර්ගයා ලෝකෙන්ම තුරන් වෙලා යනවා. ඔයාලා දන්නවද අපි මේ කතා කරන බන්දුල පෙතිය ඉන්නේ ලොකු කරදරයක කියලා. අන්තර්ජාතික රතු දත්ත පොතට අනුව මෙයා අතිශයින්ම වදවීමේ තර්ජනයට ලක් වුණ සතෙක්. මේවට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම්. ඇල දොලට වචවිස මිශ්‍ර වීම, ගස් කැපීම නිසා තමයි ජල මූලාශ්‍ර විනාශ වීම වගේ දේවල් වෙලා තියෙන්නේ. බන්දුල පෙතියාගේ ගහණය දවසින් දවස අඩු වෙනවා. හැබැයි අපේ රටේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වගේම පරිසර වේදියෝ එකතු වෙලා මේ පුංචි මාළුවා බේරගන්න ලොකු උත්සාහයක් දරනවා. මෙයාගේ ගහණය වැඩි කරන්න මෙයාව ආරක්ෂිත තැන්වල අභිජනනය කරන්න පරීක්ෂණ කරනවා. බන්දුල පෙතිය කියන්නේ අපේ රටට ලැබුණ ලොකු සම්පතක්. මේ වගේම සත්තු වඳ වෙලා ගියොත් ආයේ කවදාවත් අපිට මේ අයව දකින්න ලැබෙන්නේ නැහැ. අද මේ වීඩියෝ එක කරේ මේ පුංචි මාළුවා ගැන ඔයාලව දැනුවත් කරන්නයි. ඔයාලත් මේ ගැන දන්න දේවල් තියෙයි නම් කමෙන්ට් එකක් දාන්න. මේ වටින මත්ස්‍යයා ගැන අනිත් අයටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. වටිනා වීඩියෝ ගොඩක් අරගෙන ආයෙත් හමුවෙමු. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.